ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම මගේ YouTube channel එකට මම ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මේ අලුත් දවසක ලස්සන උදෑසනක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලගෙත් උදා වෙන හැම දවසක්ම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් මේ වෙලාව නම් උදේ 6 වෙලාවත් නෑ. මේ වෙලාව 5:45ට විතර ඇති. පේනවනේ ඉතින් පොඩි දෙන්නම නැගිටලා දැන් ඉතින් ටිකක් තමා දැන් ඔය ඉල්ලන්නේ. ඉතින් මම ලොකු බබාට නම් තේ එකක් දැන් හදලා දෙන්න තමයි හදන්නේ. පොඩි බබාට නම් ඒ කිසිම දෙයක් හොඳ නැති නිසා එයාට එහෙමම ඉන්න දීලා ලොකු බබාට මම තේ ටිකක් දැන් හදලා දෙනවා. මොකද එයාට නැගිටපු වෙලේම තේ ටිකක් හදලා දෙන්න ඕනේ. ඒක එයාට දැන් පුරුද්දකට ගිහිලා තමයි තියෙන්නේ. ඉතින් එයාලා තාම පොඩි ළමයිනේ. එයාලා එහෙම තමයි. එයාලට මොනවා හරි ඕනේ නම් එයාලා අඬලා හරි ඒ දේ කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔන්න එයා නම් තේ බොන්න ආසාවෙන් බලාගෙන තමයි හිටියේ. දැන් ඉතින් එයාගේ ආශාවත් ඉෂ්ට වුණ නිසා මම දැන් ගෙදර උයන්න පිහන වැඩ ටික කරන්න ගන්න තමයි දැන් යන්නේ. ඔන්න දැන් ඉතින් එළියේ වැටිගෙන තමයි එන්නේ. දැන් නම් 6 විතර වෙලා තමා තියෙන්නේ. දැන් ඉතින් ගෙදර වැඩ ටික මුලකින්දම පටන් ගන්න එපෙයිනේ. බලන්නකෝ ඉර පායගෙන එනකොට කොච්චර ලස්සනද කියලා. තාම ඉර පායලා නම් නෑ. ඉර පායගෙන එනකොට ඒ දෙන්න හැඟීම කොච්චර ලස්සනද කියලා වචන වලට කියන්න තේරෙන්නේ නෑ. ඉතින් දැන් මම දැන් ඔන්න කෑම ටික හදාගන්න තමයි යන්නේ. ඉතින් මම මුලින්ම අල ටිකක් තෙල් දාගන්න තමයි හදන්නේ. උදේ කෑමක නම් එච්චර ලොකුවට හදන්නේ නැහැ. පොඩිවට තමයි මම අද හදාගන්න යන්නේ. ඉතින් අපිට එක එක જાතියේ ලොකු කෑම හදන්න බෑ. ඒක නිසා පොඩිවට උදේ කෑමට අල තෙල් දාලා පුංචි සම්බෝලයක් තමයි හදාගන්න යන්නේ. අල තෙල් දාලා සම්බෝල කියන්නේ මම ගොඩක් ආසම කෑමක්. මම පොඩි කාලේ ඉඳන්ම කන්න කැමතිම කෑමක් තමයි සම්බෝලයි අල තෙල් දාලයි. ඉතින් මේ තියෙන්නේ මම හදපු මිරිස් පැල ටික. මම මේ මොකද දන්නවද කරන්නේ? ඒකට අලු ටිකක් දානවා. මොකද අලු දාපුවාම ඒකට රෝග හැදෙන්නේ නැහැ කියලා මං අහලා තියෙනවා. ඉතින් ඒක නිසා උදේ පිණි වැටුන වෙලාවට එහෙම දාපුවාම ඒ ගස් ටික හොඳට හැදිලා එනවා. පොල් පැලවලටත් අලු දාන එක ගොඩක් හොඳයි කියලා ඒකත් මං අහලා තියෙනවා. ඕන්න ඉතින් දැන් ඉර පායගෙන එන වෙලාව. වැවට ඉර එළියේ වැටෙනකොට ගොඩක් ලස්සනයි. ඉතින් හැමෝටම ඒ අත්දැකීම නැතුව ඇති. ඒ වුණාට මට නම් හැමදාම ඒ අත්දැකීම ලැබෙනවා. ඉතින් ඕන්න මං පොඩි පොල් සම්බොලයකුත් හදාගන්න තමයි යන්නේ. ඉතින් ඔන්න පොඩි පුතා නම් තනියම සෙල්ලම් කරනවා. අක්කගේ බාට දෙකකුත් අරගෙන මඩ ගොඩ ගාගෙන තනියම සෙල්ලම. අක්කා නම් ඉතින් පේන්නවත් නෑ. එයාට එක තැනක ඉන්න බෑනේ. එයා නම් ඉතින් අහට මෙහාට දූ සෙල්ලම් කරනවා. මල්ලි ඉතින් තනියම මොකක් හරි අතේ තියාගෙන ඔහොම තමයි ඉන්නේ. මම දැන් මේ වැවට ගිහින් මල් ටිකක් කඩාගෙන එන්න තමයි හදන්නේ. මම ගෙදර ඉන්න හැම දවසකම උදේම වැවට ගිහින් මේ මල් පිපෙන්නත් කලින් මල් ටිකක් කඩාගෙන එනවා. ලොකු දුවත් පිටිපස්සෙන් එනවා. එයාත් හරි කැමති මේ මල් කඩන්න යන්න. එයා තනියම නම් වැවට යන්නේ නෑ. මං පස්සෙම තමයි එන්නේ. මොකද එයාත් තාම චූටිනේ. එයාට තනියම යන්න දෙන්නේ නෑ කොහෙවත්. මාත් එක්කම තමා එයා යන්නේ. ඇත්තටම මේ මල් ගොඩාක් ලස්සනයි. මම නම් ගොඩක් කැමතියි. හැමදාම මම උදේම වැවට ඇවිල්ලා මේව කඩාගෙන ගිහිල්ලා
ගෙදර මල් පෝච්චි ටිකක් හදලා ඒවට වතුර දාලා ඒ වගේ මේවා මල් ටික ලස්සනට හදලා මේස උඩින් තියෙනවා. ඉතින් දුව මේ හයියෙන් යන්නේ මේවා මේ මල් පෝච්චියට දාන්න. මට කලින් දාන්න තමයි ඔය දුවගෙන අරගෙන යන්නේ. ඉතින් එයාදිම මේවා මේ මල් පෝච්චි වලට මම දැම්මා. මල් පෝච්චි විදිහට මම මේ හදාගෙන තියෙන්නේ පීම බෝතල්. අපිට පුළුවන් දෙයකින් ගෙදර ලස්සන කරගන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තටම වටින්නේ. ලොකු දේවල් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. පුංචි දෙයින් උනත් ලස්සන එළියක් ගන්න පුළුවන්. ඉතින් මම මේ උදේ මතු ගා ගන්න තමයි හදන්නේ. බබාලා දෙන්නත් ළඟින් තියාගෙන මම මේ වැඩේ කරනවා. මොකද එයාලා දෙන්නා මට පේනමානේ ඉන්න ඕන නිසා. ඇත්තටම සමහර අයට හිතෙන්න පුළුවන් බබාලා තියාගෙන වැඩ කරගන්න බැරියයි කියලා. බබාලා තියාගෙන වැඩ කරගන්න නම් පුළුවන්. ඒත් අපි එයාලගේ ආරක්ෂාව ගැන වැඩිපුර හිතන්න ඕනනේ. ඇත්තටම මම රැකියාවක් නම් කරන්නේ නැහැ. බබාලා දෙන්නත් එක්ක ගෙදරට වෙලා තමයි ඉන්නේ. චූටි බබා ටිකක් ලොකු වුණාම අපේම කියලා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද එයා ටිකක් ලොකු වෙනකන් මට කිසි දෙයක් කරගන්න බැහැනේ. ගොඩක් අමාරුයිනේ. චූටි කාලේ බබාලව නම් ගොඩක් ආරක්ෂා කරගන්න ඕනේ. මොකද එයාලට කිසිම දෙයක් තේරෙන්නෙත් නැහැ, කියන්න තේරෙන්නෙත් නැහැ. අපි කරන්න ඕනේ අංක 1 අපේ ළමයිට තමයි අපි පළමු තැන දෙන්න ඕනේ. අංක 1ට අපේ දරුවන්ට පළවෙනි තැන දෙනවා නම් ළමයිව ආරක්ෂා කරගන්න එක එච්චරම ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මම උයලා ඉවර නිසා බබාට බත් කවන්න තමයි මේ හදන්නේ. මගේ චූටි බබාට නම් දැන් මාස 10යි. එයාට මම අපි වුණ කෑම තමයි කවන්නේ. එයාට මං එහෙම තමයි දැන් පුරුදු කරලා තියෙන්නේ. ඉතින් එයාට බත් කවනකොට අක්කා කරන්නේ මොනවද කියලා පේනවනේ. එයාගේ වැඩේ ඉතින් අතු ගාන එක. අක්කා ඉන්න එකත් හොඳයි. මොකද මල්ලිට බත් කවා ගන්න හරිම ලේසි. මල්ලිත් බත් කන්න හරි හොරයි. ඒත් කොහොමින් කොහොම හරි බත් කටවල් 2-3ක් හරි කවා ගන්න තමයි මම ගොඩක් උත්සාහ කරන්නේ. බබාලාට ඉතින් බලෙන් බත් කවන්න බැහැනේ. ඉතින් යාළගේ අවධානය වෙන පැත්තට යොමු කරවලා පොඩ්ඩක් සෙල්ලම් කරන්න දීලා එහෙම තමයි මම මගේ බබාට බත් ටික කොහොම හරි කවා ගන්නෙ. ඉතින් මම නම් බබාව කිරිවලට නම් හොරු කරගෙන නැහැ. මොකද කියනවා නම් එයා එතකොට කෑම කන්න ගොඩක් හොර වෙනවා. මගේ බබාගේ බර නම් මේ වෙනකොට කොළ තීරුවේ තමයි යන්නේ. මගේ ලොකු බබා නම් අදටත් බත් කන්න හොරයි. මොකද මං අතින් සිද්ධ වුණ වැරදි නිසා තමයි අදටත් මගේ ලොකු බබා බත් කන්නේ නැත්තේ. ඉතින් මේ කරපු වැරදි අඩුපාඩු සේරම හදාගෙන මම පොඩි බබාගේ බර කොහොම හරි වැඩි කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ උදේවරුව ගෙවිලා යන්නේ. ඉතින් මේ වෙද්දි නම් උදේ 7ත් පහුවෙලා 8ත් පහුවෙලා 9ට නම් තාම නැහැ. මොකද මෙයාලා දෙන්නත් එක්ක වැඩ කරගන්න ගියහම ටිකක් අමාරුයි. කොච්චර අමාරුණත් ඇත්තටම පොඩි ළමයි ඉන්නවා කියන්නේ ඒ හිතට දැනෙන සතුට වචන වලට පෙරලන්න හරි අමාරුයි. ඉතින් මෙයාලා හැමදාම පොඩිවට ඉන්නේ නැහැනේ. එයාලා ටිකින් ටික ලොකු වෙනවා. ඇත්තටම මට වෙලාවකට හිතෙනවා එයාලා පොඩිවට හිටියනම් කොච්චර හොඳද කියලා. ඉතින් මේ වගේ කාලයක් ආය අපට එන්නෙත් නැහැ, බබාලට එන්නෙත් නැහැ. ගෙවෙන හැම තප්පරේම බබාලත් එක්ක සතුටින් තමයි ඉන්න ඕනේ. මොකද ඒ ගෙවෙන හැම විනාඩියක්ම අපට මාමෙරක් තරම් වටිනවා. ඉතින් මම මගේ වැඩ ටික ඉවර කරගෙන උදේට කෑම කන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් මම වගේ මේ විදිහට මේ වගේ ජීවිතයක්ද ගත කරන්නේ. ඉතින් මම නම් ඔන්න කෑම ටිකක් කන්න තමයි හදන්නේ. ඉතින් ආයෙමත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ඔයාලට
සුබ දවසක්.